හයි ළමයි කොහොමද? අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු 2018 O level science paper එකේ අහපු 36 වෙනි MCQ එක. හොඳයි. අපිට ඒකේ ප්‍රතිරෝධ කීපයක් තමයි දීලා තියෙන්නේ. අපි ප්‍රතිරෝධ වලට යන්න කලින් අපි සරලව theory points කීපයක් මතක් කරගමු. අපි දන්නවා මේ ප්‍රතිරෝධක සම්බන්ධ කරන ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ශ්‍රේණිගතව අපිට සම්බන්ධ කරන්න පුළුවන්. අනිත් එක තමයි අපිට සමාන්තරව මේවා සම්බන්ධ කරන්න පුළුවන්. අපි කොහොමද හඳුනගන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ කරපු ප්‍රතිරෝධ පද්ධතියක් සහ සමාන්තරව සමාන්තරව සම්බන්ධ කරලා තියෙන මේ පද්ධතිය. in series and parallel combination දෙකක් આવුතින් කොහොමද අපි වෙන වෙන මේවා හඳුනගන්නේ? හොඳට අහගන්න. අපි ගත්තොත් දැන් මම මෙතනින් අඳිනවා ප්‍රතිරෝධ පද්ධතියක් මෙහෙම. හරි? ඔන්න ඔය වගේ එකල මම මෙතනිනුත් මෙහෙම තව ප්‍රතිරෝධයක් කොහොම අඳිනවා. ඔය විදිහට. හරි? දැන් මම ගන්නවා මේක R1, මේක R2, මේක R3. ඒගොල්ලන්ගේ ප්‍රතිරෝධ අගයන්. හරිද? resistance value ටික. එතකොට මම මෙතනින් යන්න සලස්වනවා I ධාරාවක්. හරි? I කියන ධාරාවක්, I කියන කරන්ට් එකක් යන්න සලස්වනවා. එතකොට මෙතන තියෙනවනේ ජංක්ෂන් එකක් පොඩි සංදියක් තියෙනවානේ. එතනින් මොකද වෙන්නේ? මේ ධාරාව දෙකට බෙදෙනවා. මෙහාට I1 කරන්ට් එකක් ගියොත් මෙහාට යන්නේ I ඍණ I1 කරන්ට් එකක්. මොකද මේ දෙකේ එකතුව මෙන්න මේ යන මුළු ධාරාවට මුළු කරන්ට් එකට සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් අපි යමු වැඩේට. දැන් මේ R1 සහ R2 කියන ප්‍රතිරෝධය හරහා ගමන් කරන්නේ එකම ධාරාවක්. Right? Same current is flowing through both R1 and R2 resistors. Therefore, R1 and R2 are in series. ශ්‍රේණිගතව තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ශ්‍රේණිගතව තමයි ඒගොල්ලෝ සම්බන්ධ කරලා තියෙන්නේ R1 and R2. මොකද සමාන ධාරාවක් තමයි යන්නේ. දැන් අපි ගත්තොත් R3 ගත්තොත් R3 හරහා යන්නේ I1 ඍණ I1 ධාරාව. හරිද? එතකොට අපි ගත්තොත් මේ දෙන්න අතර තියෙන විභවාන්තරය. හරි? විභවාන්තරය මම මෙතනින් ගන්නවා V1 කියලා, මෙතන විභවය ගන්නවා V2 කියලා. හරි? හැමතිස්සෙම මතක තියාගන්න ප්‍රතිරෝධයක් හරහා ධාරාවක් යන්නේ වැඩි විභවයේ සිට අඩු විභවයේ දක්වා. හරි? ප්‍රතිරෝධයක් හරහා ධාරාවක් යනකොට ධාරාව යන්නේ වැඩි විභවයේ සිට අඩු විභවයේ දක්වා. එතකොට මෙතනදී V1 ලොකුයි V2ට වඩා. V1 කියලා කියන්නේ මෙන්න මේ මෙතන තියෙන විභවය, V2 කියලා කියන්නේ මේ හරියේ තියෙන විභවය. ඒ දෙන්නගේ වෙනස තමයි විභවාන්තරය. එතකොට විභවාන්තරය ඇවිල්ලා V1 ඍණ V2. හරි? එතකොට මේ විභවාන්තරය තමයි මේක. එතකොට අපි ගත්තොත් මේ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන R1 සහ R2 කියන resistors දෙකයි R3 කියන එකයි ගත්තොත් ඒගොල්ලන්ට එකම විභවාන්තරයක් තමයි තියෙන්නේ. හරි? දැන් මේ අතර වාරේ මේ විභවය වෙනස් වෙන්න පුළුවන්. මෙතන ශ්‍රේණිගතවනේ මේගොල්ලෝ සම්බන්ධ කරලා තියෙන්නේ. මම කියන්නේ එතන නෙමෙයි. මම කියන්නේ මෙන්න මේ common system එක, මේ total පද්ධතියම, මේ සම්පූර්ණ පද්ධතිය ගත්තොත් ඒගොල්ලන්ට තියෙන්නේ සමාන විභවාන්තරයක් නේ. මෙතන තියෙන විභවයම තමයි මෙතනක් තියෙන්නේ නේද? මෙතන තියෙන විභවයම තමයි මෙතනක් තියෙන්නේ. මොකද සමානයිනේ. එකම වයර් එකනේ. මේ එකම කනෙක්ටිං වයර් එක. හරිද? sorry. එතකොට බලන්න සමාන විභවාන්තරයක් තමයි මෙන්න මේ R1 R2 කියන කම්බිනේෂන් එකටයි R3ටයි තියෙන්නේ. අන්න ඒ වගේ එක සමාන විභවාන්තරයක් තියෙනවා නම් අන්න ඒ වගේ ප්‍රතිරෝධ පද්ධති වලට අපි කියනවා සමාන්තරව සම්බන්ධ කරලා තියෙන ප්‍රතිරෝධ පද්ධති කියලා. හරි? එතකොට බලන්න දැන් මේ වගේ ගත්තොත් මෙහෙම. ඔන්න ඔය වගේ පද්ධතියක් මම අරගත්තොත් ඔයාලට පේනවා මේ මෙතන මම ගන්නවා VA, මෙතන VB. ඒ ලක්ෂ්‍ය දෙකේ තියෙන විභවයන් දෙක, potentials දෙක. හරි? එතකොට මෙතන ගත්තොත් මේ මෙතනට එනකම් මේ හරියට එනකම් මෙතන තියෙන්නේ VA විභවයක්ම තමයි. මොකද කනෙක්ටිං same connecting wire නේ. එතකොට මෙතනක් තියෙන VA ම තමයි. මොකද එකම connecting wire එක. එතකොට මේ මෙහෙම ගිහිල්ලා මෙන්න මේ හරිය තියෙන්නේ VA ම තමයි.
හරි. එතකොට ඒ පැත්ත ඒ ටිකම තමයි මේ පැත්තේ. මෙතන තියෙන්නේ VB. ඇයි මේ එකම කනෙක්ටිං වයර් එක. මෙතන එනකන් අතර වාරේ කිසිම ප්‍රතිරෝධකයක්වත් කෝෂයක්වත් මුකුත් නැහැ. සෙල් එකක්වත් නැහැ. එහෙනම් මෙතන VB මෙතනත් VB මේ හරියට. මොකද එකම කනෙක්ටිං වයර් එක. එතකොට විභවාන්තරය ඇවිල්ලා අපි ගත්තොත් VA ලොකුයි කියලා ගත්තොත් VA ඍණ VB තමයි විභවාන්තරය. එතකොට මේ ප්‍රතිරෝධ තුනටම තියෙන සමාන විභවාන්තරයක්. හරිද? හැබැයි ධාරාව වෙනස්. මොකද සමාන්තරවනේ. එතකොට මෙතනින් I ධාරාවක් ගියොත් ඒක මෙහාට මේ තුන් දෙනාට කැඩිලා යනවා. හරි ඒගොල්ලන්ගේ ඒ තියෙන මේ ප්‍රතිරෝධය අණු. හරිද? හැබැයි මෙතනින් එළියට එන්නේ I1 ධාරාවක්ම තමයි. මොකද මෙතනින් තුන් දෙනාට කැඩිලා ගිහිලා එළියට එද්දි එකම ධාරාවක් තමයි එළියට එන්නේ. පැහැදිලිද? මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා හොඳ සීකල්පනාවෙන් ආයි මේ වීඩියෝ එක බලන්න. හරි. ඔය බේසික් ප්‍රින්සිපල්ස් ටික මතක් කරලා දුන්නේ. එතකොට ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා නම් කොහොමද අපි ඒක හඳුනගන්නේ? සමාන ධාරාවක් යනවා නම් ඒ ප්‍රතිරෝධ හරහා සමාන්තරව සම්බන්ධ කරලා තියෙනවා නම් අසමාන ධාරාවක් සහ ඒ වගේ සමාන ධාරාවක් වෙන්නත් පුළුවන්. හරි. එතනදී ප්‍රධාන වශයෙන් බලන්නේ එක සමාන විභවාන්තරයක් same potential difference එකක් තියෙනවා නම් හරි ඒ resistors වලට. එතකොට ඒගොල්ලෝ parallel අර කලින්ක වගේ same current එකක් යනවා නම් ඒගොල්ලෝ ඇවිල්ලා in series එමෙන්න ශ්‍රේණිගත සම්බන්ධ කරලා තියෙන ඒවා වගේක්. හොඳයි. ඒ basic principles ටික මම මතක් කරා. අපි යමු දැන් ප්‍රශ්නෙට. හරි. අපි ප්‍රශ්නෙට යමු. ඔයගලන්ට ඕන දෙයක් තියෙනවා නම් වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න පුළුවන්. අපෙන් අහන්නේ ප්‍රතිරෝධය හතර වෙන විදියට මොනවාගෙද මේගොල්ලෝ සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. දැන් බලන්න පළවෙනි ප්‍රතිරෝධය ගත්තොත් මම ඒක ඇන්දොත් මෙහෙමනේ තියෙන්නේ. ඔන්න ඔහොම. හරි. ඔහොම තමයි පළවෙනි ප්‍රතිරෝධය තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රතිරෝධය ගත්තොත් මේක ඇවිල්ලා ඕම් 1යි මේක ඕම් 5යි මෙතන ඕම් 12යි. එතකොට ඉන් සීරීස් තියෙනකොට එකම කරන්ට් එකක් යන්නේ මේ උඩින් මේ දෙන්නගෙන්. එහෙනම් මේ දෙන්න එකතු කරන්න පුළුවන්. එතන ඇවිල්ලා ඕම් 6ක් ඉන්නේ මේ දෙන්නගෙන්. නේ? මෙතන ඕම් 6යි. එතකොට මට මේක තවදුරටත් අඳින්න පුළුවන් මෙහෙම. ඔන්න ඔහොම. හරි? ඔහොම. එතකොට මෙතන ඕම් 6යි දැන් මෙතන 12යි ඕම්. එතකොට මේ දෙක සුළු කරාම මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය ගත්තම සමාන්තරව සම්බන්ධ කරලා තියෙනකොට මේ වගේ දෙකක් සමාන්තරව තියෙනකොට අපිට ගන්න පුළුවන් කෙටි ක්‍රමයක් තමයි දැන් මට සම්ප්‍රයුක්තනේ වුණ මම කැපිටල් R කියලා ගන්නම්. ගුණිතය බෙදීම එකතුව. හරි ගුණිතය බෙදීම එකතුව. එතකොට මේ දෙන්නගේ ගුණිතය මල්ටිප්ලිකේෂන් එක තමයි 12 into 6 කියන්නේ ඇඩිෂන් එක තමයි 18 12 plus 6. එතකොට මෙතනින් මට ගන්න පුළුවන් 6 වලට 1යි මෙතනට 3යි මට මෙතනින් 4 ohms කියලා ෆයිනල් ආන්සර් එක ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි ප්‍රතිරෝධ පද්ධතිය තමයි හරියටම ඕම් 4ක් එන විදිහට මේ ප්‍රතිරෝධ ටික සෙට් කරලා තියෙනවා. අපි ආයි අනිත් ඒවාට යන අවශ්‍ය නැහැ. ඔයාලට උනම් අර මම මේ කියපු විදිහට අනිත් ඒ වගේ try කරලා බලන්න පුළුවන්. හැබැයි අපිට තේරෙනවා පළවෙනි එකෙන්ම 4යි ඕම් එන්නේ පළවෙනියටම සෙට් කරපු එකකින් කියලා. දැන් මේ ගාන හදපු විදිහට මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. මම දන්නවා මේක චුට්ටක් සංකීර්ණ කොටසක් ගොඩක් ළමයින්ට දන්නේ නැති දෙයක් තියෙනවා නම් තේරුම් නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. සහ ඒ වගේම තමයි ඔයාගේ යාළුවන්ට මේ ගැන දැනගන්න මේ ඩීටේල්ස් ෂෙයා කරන්න. එහෙනම් ගොඩක් ස්තුතියි මාව බැලුවටයි අහන් හිටියටයි.